වැඩි කියන්නේ නෑ. ඒකෙන් ගන්න. ඉලියයි. සමාවෙන්න තුනේ. Kogi. Teruan family ya, Suki hotu. Suki hotu sini. Yani, waktu itu kan ini, mana Suki hotu. Hari sampai ya, denno hitam. Udah sih, waktunya massage itu kiamat nih. Mata benar, kini kena itu na ida tuh. अरे हो गई है देवराज साहब ने है यहाँ पे तक तो एक है हम भी बता अरे हम अभी दिखा गला के हैं अभी है सुखी हो तू Santi Vajantu Sabrogo Rasati Mati Bhavatantarayu Sukhi Dijayu Kovaru ये दिखा बनाई केसा 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 तो मैं केस के लिए पूरा ठीक है केसा दिख रही है ये दिखा बनाने में केसा केसा में बड़ा ठीक है वाटर फिट बालांस करना है Sabbiyo Vajantu Sabrogo Vinasati Mate Bhavatantarayu Sukhi Dijayu Kesa Kian Kesa 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 kes pilih sahaja dia. Yes, ibarat karena dia utun semuanya ini ibarat karena lidah hasilnya. Terus ada hamil satu tinggi angkat itu. Sadan itu, sadan itu. Patah. Kita pulang.
යනවා නම් කියන්න. නිමා කියන්නේ Ketemu terus. දැන් ඉස්සරම තමන්ට කිරි දීපු ආදරණීය අම්මට වන්දනා කරන්න. ගාථා කියමු. දස මාසේ පුරේ කත්තා පෝසේ සිව්තිකාරං ආයුදීගං වස්සසතං මාතු පාදං නමං අපච්චිගේ පාදයන් උන්දිකාරෝ අවින්දිතා චුම්බිතා යේ පුත්ඛං රාජමණ්ඩං උපතිතං පීතුපාදං නමං සාදු සාදු සාදු
විදුහල්පතිතුමයි උපවිදුහල්පතිතුමයි වැඩි හිටියෝ ඉස්සරහට. වැඩි හිටියෙද්ද? වැඩ වෙසෙන අපේ දරුවන්ගේ අනාගත ආචාර්යයන් වහන්සේ වන අපේ අවසරයි මහනුවර දිස්ත්‍රික් අමරපුර මහා සංඝ සභාව ජීවන ප්‍රතිවික්ෂාවනේ අට සංකල්පන සුඛ පාඩම පත්ම මේ විදිහට සම්පූර්ණ හොඳ සද්දින් කියන්නේ පටිසංඛායක පටිසංඛායෝ විසෝ ජීවරං පටිසේවාමි යාව දේවහි තස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය Yava Deva
කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා ලෝමා නඛා දන්තා තචෝ අදට වැඩමවා වැඩ සිටින මේ පින්කමේ නියමුආනන් වහන්සේ වන දැනට තිස්මඩ විද්‍යාලයේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ ලෙස කටයුතු කරන වත්ගොඩ පිටිය පන්සල වැහුංගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඔබේ විහාරාධිපති ඒ වගේම මෙම පිරිවෙන් බහරකාර ගෞරවනීය අපේ පානබොක්කේ විපස්සී මාහිමිපාණන් වහන්සේ ඒ වගේම මේ පිරිවෙනේ ගෞරවනීය පරිවෙනාධිපති දැනට ඔගස්ටාවත්ත ශ්‍රී සුගතාරාම විහාරාධිකාරීව කටයුතු කරන ශාස්ත්‍රාචාර්ය ශාස්ත්‍රපති ගෞරවනීය අපේ උඩවෙල සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේම අපේ ධම්මගවේෂී හාමුදුරුවෝ ධම්මදජ හාමුදුරුවෝ ඒ වගේම සුගතදස්සී හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සංඝරත්නයන් අවසරයි. අද මේ වටිනාම පින්කමට සහභාගී වෙන තිස්මඩ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා දිනේෂ් සමරනායක මහත්මයාණෙනි ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමා අපේ හිතවත් බණ්ඩාරනායක දියැලගෙදර මහත්මයා ඒ වගේම ආදරණීය දරුවෝ දෙන්නගේ රොමේෂ් ලක්ෂාන් පුතාගෙත් ඒ වගේම දම්සර වීරසිංහ පුතාගෙත් සදාදරණීය පවුල නියෝජනය වෙන අසේල ශ්‍රී ප්‍රමිත් විජේ සිංහ මහත්මයා ඒ වගේම නිලෝකා ප්‍රියදර්ශනී නෝනා මහත්මිය රත්න කුමාර වීරසිංහ මහත්මයා යමුනා කල්යාණී මහත්මිය ප්‍රමුඛව ආදරණීය පවුලෙන් සම්බන්ධ වෙන විශේෂයෙන් ඊජී රම්මලතා ඒ කියන්නේ නිලෝකා මහත්මියගේ ආදරණීය අම්මා අනෝමා මහත්මිය ලොකු අම්මා නිශාන්ත ආදරණීය මාමා ඒ වගේම සංජය මාමා මිහිරි නැන්දා ඒ වගේම සෙව්වන්දී නැන්දා නිමල් කරුණාරත්න මාමා චානක මාමා ප්‍රියන්ති අත්තම්මා විමලාවති අත්තම්මා වගේම සඳමාලී නෙත්මි කවීෂා විහංගී ආදරණීය දරුවෝ වගේම විශේෂයෙන් මේ මොහොතට දම්සර පුතා වෙනුවෙන් ඒ ආදරණීය පවුලේ දෙමව්පියන්ට අමතරව අත්තම්මා චන්ද්‍රාවති ඒ වගේම හිල්ඩා රොද්රිගෝ මහත්මිය සීයා ආර්යදාස පියතුමා ඒ වගේම චේතන අයියා චදමි අක්කා ඒ වගේම ධනුෂිකා නංගි වසින්දු මල්ලි ඒ වගේම රත්න කුමාරී වීරසිංහ මහත්මිය හා දරුවන් නැන්දා හැටියට නිසංසලා වීරසිංහ ඒත් නැන්දා දරුවෝ සහභාගී වෙනවා අනෝමා උදේ කුමාරී පුංචි අම්මා ඒ වගේම නිල්මනි බුලත්පත් අත්තම්මා සමන්ති අසල්වැසි පින්වතිය ඒ වගේම ලක්ෂණ මහත්මයා සහ කුමුදු මහත්මිය ඇතුළු මේ මොහොතට සහභාගී වෙන පවුලේ සහ අසල්වැසි පිරිස ධනුෂ්ක තිනෙත් ඇතුළු කොට ඇති මිත්‍රයන් ඇතුළු මේ මොහොතට සහභාගී වෙන කාරුණික අපේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ ඊටාම විශිෂ්ටම පින්කම තමයි පැවිදි කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ මට තේරෙන්නේ නැහැ මේ දෙන්නගේ දෙආකාරයක්නේ අපිට පේන්නේ. දැන් මේ වෙලාවේ අපිට පේනවා මේ රොමේෂ් අපි එහෙමයි කතා කළේ පොඩි කුටි කාලේට එයා hina වෙලා ගානක් නැහැ ඉන්නවා. නම්සරට දැනෙනවා. නම්සරට හොඳටම දැනෙනවා. එදා දවසේ වුණත් අපි කෙටි අනුශාසනාව පවත්වලා අපි වචන පාවිච්චි කරන මට දැනෙනවා රොමේෂ් නම්සරට බෑ ඒක දරාගෙන. ඒ නිසා මම මේ කතා කරන වචනත් අඩු කරලා එහෙම කරලා එතුමා ඒ දරුවා ඉහිල් කරලා තමයි කාර්යයට ආරම්භ. මේක ස්වභාවයෙන්නේ. ඒ කොහොම වෙතත් සමහරට මේ දෙන්න අර අපේ සනත් නන්දසිරි මහත්මයාගේ ගීතේ කියනවා වගේ මේක බොහොම අමාරු කාර්යයක්.
සෙල්ලම යාළු මිත්‍රයෝ ඒ වගේම ඉස්කෝලේ ගෙදර සෙල්ලම් පෙට්ටනිය මේ ඔක්කොම දාලා එන ගමනක් නෙමෙයි. ඒ නිසා මේ දරුවන්ට ඊයේ හවස අපි බොහොම ආදරෙන් කතා කරලා කිව්වා. දැන් එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. දැන් ඇත්තටම මේක මේ දෙන්නට හිතෙලාද. එහෙම නැත්නම් දෙමව්පියන්ගේ කියමන. එහෙම නැත්නම් ඇත්තටම මේක මොකක් හරි රහ මේක මොනවා හරි දැනෙන දෙයක් තියෙනවා. බලන්නද මේක මොකක්ද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා කොහොම වෙතත් මම මේ දරුවන් දෙන්නටම කිව්වේ මේ ඔය දෙන්න ලොකු කැපකිරීමක් නේ කළා. අපි යන්න ලෑස්ති වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඊටාම විශේෂ මාර්ගයක. මේක ගෙවල් ඉඳලා කරන්න බෑ. මේවා පෞල් ජීවිතය තුළ කරන්න බැරි මහා සුවිශේෂ කාරණාවක් කියලා. ඉතින් පිටතත් තට්ටු කරලා ඔය දෙන්න මේ ගන්න උත්සාහය අගේ කියලා තමයි අවශ්‍ය පුහුණුවීම් කටයුතු ඊයේ දවසෙන් අපි අවසන්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මතක් කරනවා ඇත්තටම අර නිබ්බුත පද කිසා ගෝතමිය කියනකොට මට නම් ඒක පේන්නේ ඇත්තටම ඇඟිල්ල දික් කරලා ආන් කියන්න වගේ. නිබ්බුතා නූන සා මාතා නිබ්බුතෝ නූන සෝපිතා. ඔගොල්ලෝ කියන්නේ නිබ්බුතා නූන සෝපිතානේ. නිබ්බුතෝ නූන සෝපිතා නිබ්බුතා නූන සානාරි යසයන් ඒදිසෝ පති. මේක තමයි ගාථාව. මෙවැනි දරුවෙක් හදපු අම්මා එවැනි දරුවෙකුට මඟ පෙන්නපු අප්පච්චි අනේ පෙළිය වලට අපි යන්න ඕනේ නැහැ. මේ ලෝකෙ නිවිච්ච කෙනෙක් බලන්නකො දැන් කිසාට මේ වගේ අදහසක් ආවා. කොච්චර හිත් දිනා ගන්නද ඒ ගමන, ඒ පිළිවෙත, ඒ මනස්කාන්ත බව සහ පෞරුෂය. මේ කුමාරයාගෙන් ඒ පෙනිච්ච දෙයට ඒ වෙලාවේ තමන්ගේ භාවය තුළින් උපදිච්ච හැඟීම තමයි පෙන්වන්නේ. ඉතින් ඒ විදිහෙන් බැලුවාම අද රොමේෂ් පොතත්, ගම්සර පොතත් ඒ සතුට ආදරණීය පවුලේ අයටත් මේ සහභාගී වෙන ඔක්කොටමත් ප්‍රධාන ගුරුතුමාටත් ඒ වගේම නියෝජ්‍ය ගුරුතුමාටත් නැත්නම් විදුහල්පතිතුමාටත් මේ ඔක්කොටම තේන්ත සලස්සපු මොහොත. ඉතින් ඒ නිසා මීට වඩා දීර්ඝ වශයෙන් යමක් මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා විශේෂයෙන් ස්වාමීන් වහන්සේට යථාපි බඹරෝ පුප්පං. බඹර කියලා කියන්නේ මීමැස්ස. පුප්ප කියන්නේ මලට. පුප්පං මිලායා ගාථාවේ අපි අහලා තියෙනවනේ පුප්ප කියන්නේ මලට. එතකොට මල නොතලා රොන් ගන්න බඹරෙක් මෙන් මීමැස්සා වගේ. යථාපි බඹරෝ පුප්පං වන්න ගන්ධං අහේතය. මලේ පැහැයට හානියක් කරන්නේත් නැහැ. මලේ පැවැත්මට බාධාවක් කරන්නේත් නැහැ. රොන් ටික විතරක් ගන්නවා. වන්න ගන්ධං අහේතය. සුවඳට හානියක් කරන්නේත් නැහැ. ඒ විදියට සඳහන් කළා අපිට පැවරුවා ඵලේති රසමාදාය. ඒකේ අදාළ ප්‍රණීත දේම ගන්නා වගේ වටිනාම දේ ගන්නා වගේ ඒවං ගාමී මුනිචරේ භික්ෂුවක් හැසිරෙන්න කියලා. ඉතින් අර හාමුදුරන්ගේ වචනෙත් එක්ක මා එකඟ වෙනවා පවරන කොට කියන. දැන් මෙතන බාරකාරයෝ ඉන්නවා. මෙතන වගකී යුත්තෝ ඉන්නවා. නමුත් අපි යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගයේ. ඒ නිසා මේකේ ප්‍රධාන අපේ ශාස්ත්‍රවරයා තමයි බුදුහාමුදුරුවෝ. වගකීම එතනින් තමයි අපි පටන් ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි ඔක්කොටම වෙන වෙනම වැඩ පිළිවෙල නෙවෙයි එකම න්‍යාය පත්‍රයකට තමයි බුදුහාමුදුරුවෝ කියලා දැස්සලා තියෙන්නේ. ඒ නිසා ඒ ගාථාවේ කියන හැටියට පැහැදුණු අයගේ පැහැදීම වැඩි කරා. පසන්නානම් වා බිහියෝ භාවය. නොපැහැදුණු අය, ඒ වචන තේරෙනවා ඔයට නොපැහැදුණු අය පහදවන්න. අප්පසන්නානම් වා පසාදාය. මෙන්න මේ කාරණා දෙකේ යෙදෙන්න කියලා තමයි කියන්නේ. ඒ මගට මේ ආදරණීය දරුවෝ දෙන්නට පිවිසෙමින් සම්බුද්ධ ශාසනයේ මහඟුතම කාර්යයකට එන්න සියලු ශක්තිය ධෛර්යය මේ දහසක් බුදුවරුන් පහළ කරන තාමත් මේ හිමිදිරිය හැටියට අපි කතා කරන මේ පහන් උදෑසන ඒ බලාපොරොත්තු අවදි කරගෙන යන්න මේ දෙන්නට ශක්තිය ධෛර්යය සැලසෙන්න ඕන. අද දවසේ මේ අවස්ථාව S2කින් දැකලා ඒ වගේම ජීවිතයෙන් විඳලා මේ අවස්ථාවට සහභාගී වෙලා තමන්ගේ සහභාගීත්වය පළ කරලා විතරක් නෙවෙයි තමන්ටද ආනන්දයේ ගේන්න කටයුතු කරමු. ඔය හැමදෙනාගේම ආශිර්වාද බලයෙන් ශක්තියෙන් මාලිගාතන සිරි සුසීල මහපිරිවන් විහාරස්ථානයේ වර්තමාන භාරකරු අපි වුණාට මෙන්න මේ සේයාවේ දකින ගෞරවනීය ලොකු හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානයේ අපි දන්න කාර්යයේ නේතෘත්ව නායක හාමුදුරුවෝ. සියල්ලටම මඟ පෙන්වීම අපි මේ ඔක්කොම ගොඩනැගුවේ උන්වහන්සේ. ඉතින් ඇත්තටම කොයි තැනකදීවත් කිව්වේ නැතුණාට බෝධිසත්ව ගුණ කියලා.
ඒ තරම් අපිට ආදරේ ආම්තුරන්ට යම ලොකුවට කරන්න බැරි වුණාට අපි ගැන බලාපොරොත්තු වෙනවා. පොන්චි සටහනක් කියන්නම්. දවසක් අපේ පින්වතෙක් හාමුදුරුව වැඩ හිටපු ගැටබේ බෝධිරුක්කාරාම විහාරස්ථානයට මොනවා හරි කාර්යයකට ගියා. ඒ ගියාට පස්සේ දැන් මේ දායක මහත්තයා අහනවා මේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් දැන් නායක හඳුනගෙන පස්සේ කොහොමද මේ කටයුතු? එතකොට ගත්ගමම්ම කියලා තියෙන්නේ ඔය විපස්සීලා විමල ධම්මලා ඉන්නේ. ඒගොල්ලෝ කරගෙන යයි. දැන් බලන්නකෝ ඔය විශ්වාසෙ. ඒ විපස්සීලා විමල ධම්මලා කියපු අය ඉන්නේ. ඔන්න එක අවස්ථාවක්. ඉතින් තවත් වැදගත් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව මම මේ වෙලාවේ මතක් කරන්නේ කොහොම වෙතත්. උන්වහන්සේලා ගොඩනගපු එකේ ඊළඟ පියවර අපිට උන්වහන්සේලාගේ ප්‍රමාණයෙන් කරන්න ශක්තියක් නැහැ. අපි ඒ අතර බැලුවාම අමුතු මිට්ටෝ වගේ පිටුලක්. ඒ තරම් උන්වහන්සේලා ගුණ සම්පන්නයි, විශිෂ්ටයි. නමුත් අපි උත්සාහය ගන්නවා මේ ධම්මවලට තවත් හුරුක් එකතු කරලා ඉස්සරහට අරගෙන යන්න. මේක පාලමක් නම් ඒ පාලම එගොඩයි මෙගොඩයි දෙගොඩ යා කරන්න අපි ලෑස්ති වෙනවා. ඒ කාර්යයේ ප්‍රතිඵලයක් තමයි අද අපේ රොමේෂ්ලයි ඒ වගේම ධම්සරයි මේ සම්බුද්ධ ශාසනයට එකතු කරන්නේ. ඉතින් මේ බව මතක් කරමින් ගෞරව ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි අපිට පුරුදු සරණාගමනේ බිඳුව ඒක කියන්නේ නිග්‍රහිත සරණාගමනේ නේද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සෝමාන්සේලා දෙනමක්. ඒ කියන්නේ නිකන් සූරා පොරව ගත්තා ඉන්නේ. දැන් අපි ඔය නාට්‍ය වල එහෙම දැක්කනේ නේ. චිත්‍රපටි වල එහෙම දැක්කනේ. හාමුදුරුවෝ ඒගොල්ලෝ ඇත්තම හාමුදුරුවෝ.
නෑ නළු කො බුද්ධදාස විතානාච්ච මහත්තයා නේද? ඒ කට්ටිය තමයි නළු. හැබැයි සමහර දෙනා ලස්සනට රඟපෑවයි. ආන්දරෝ වගේම තමයි. නේද? මේ රඟපෑමක් නෙවෙයි. දැන් මේ වෙනකොට සිල් දස සිල් සාමණේර දස සිල් පිළිපදේ කියලා ගෞරවයෙන් පිළිගන්නවා. නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු අති ගෞරවනීය උත්තම මහා සංඝරත්නයන් අවසරයි. අපේ විදුහල්පතිතුමා ඒ වගේම අපේ පොඩි හාමුදුරු කොල්ල දෙනමගේ ආදරණීය දෙමව්පියන් නෑදෑයන් හිතවතුන්ලු සහභාගී වී සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, අපේ නායක මාහිමිපාණන් වහන්සේ මතක් කළ ආකාරයට අනුව අපේ මේ අභිනවයෙන් මේ ශාසනයට ගෞරවයෙන් ඇතුළත් වෙන්නට යෙදුන මේ ලස්සන සුවඳ වැටෙන අපේ පොඩි හාමුදුරු ගොල්ල දෙනමට හඳුනා ගැනීම සඳහා උපන් දවසේ අපි නමක් දීලා හඳුන්වනවා වගේම පැවිද්ද කියලා කියන මේ ශාසනයේ උපත, ඒ නිසා නාමකරණය කළ යුතුව පවතිනු ලබනවා. ඒ අනුව මෙතෙක් රොමේෂ් යන නමින් හඳුන්වන්නට යෙදුන අපේ දැනට ප්‍රවෘත්තා භූමියට පත් වුණ අපේ පොඩි හාමුදුරුවෝ උන්වහන්සේගේ රොමේෂ් ලක්ෂාන් විජේසිංහ කියලා තමයි උප්පන්න සහතිකේ සඳහන් වෙලා තිබෙන්නේ. අපේ පොඩි හාමුදුරුවෝ ගමේ නම අසලම ගමේ නම තිස්මඩ. දැන් නන්දාරාම කියලා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුත් වැඩ හිටියා. ඒ නිසා ගමේ නම දාලා තිස්මඩ විජිත ධම්ම කියන නම තමයි අපි දාන්න සූදානම් වෙන්නේ. ඔබ ඔය නමගේ නම අද සිට තිස්මඩ විජිත ධම්ම හිමි. ඔය නමගේ නම අද සිට තිස්මඩ විජිත ධම්ම හිමි. ඔය නමගේ නම අද සිට තිස්මඩ විජිත ධම්ම හිමි. ඊළඟට අපි මෙතෙක් දවස් ධම්සර වීරසිංහ යන නමින් හඳුන්වපු දැනට ප්‍රවෘත්තා භූමියට පත් උන අපේ ධම්සර වීරසිංහ කියන නම අයින් කරලා අපි පොඩි හාමුදුරන්ට වගේම තිස්මඩ ගම එකතු කරලා මොකද ගම දාන්නම වෙනවා. ඒ අනුව උන්වහන්සේට අපි තබන්නට බලාපොරොත්තු වෙන්නේ තිස්මඩ විමලසාර කියන නම. ඔය නමගේ නම අද සිට තිස්මඩ විමලසාර හිමි. ඔය නමගේ නම අද සිට තිස්මඩ විමලසාර හිමි. ඔය නමගේ නම අද සිට තිස්මඩ විමලසාර හිමි. Cô jadi tu foto kat tu. Foto itu. Ini loh itu. Ini macam mana? Ambil. අඩේ අර අනුසරන්ද ලැගිරිය මම හොඳක් දෙලි Oh jadi.